සිංහල සිනමාවේ ඉතිහාසය වෙනස් කළ එකම නමක් තෝරන්න කිව්වොත් බොහෝ දෙනෙක් කියන්නේ එකම නම. ඒ ගාමිණී ෆොන්සේකා. මිහි පිට අල්ලලා හිමි නැති මිනිසෙක් තනයි මාලිගා අහසේ. ඔහු නළුවෙක් විතරක් නෙවෙයි. ඔහු යුගයක්. පරම්පරා ගණනාවක් වශී කළ දැවැන්ත පෞරුෂය. පටන් ගත්තේ නළු ජීවිතේ පටන් ගත්තේ නිලියක් ඇටියට. සිංහල සිනමාව ඉන්දියානු අනුකරණයෙන් ගලවාගෙන එයටම ආවේනික අනන්‍යතාවයක් ලබා දුන් සහාය කලාකරුවෙක්. අර පෙනෙන කන්දේ වෙලිලා මදහස පින්වා බැඳි. ඔහුගේ හඬ ඇහුනම ප්‍රේක්ෂකාගාරයේ නිහඬ වුණා. ඔහු තිරයට පැමිණි මොහොතේ සියලු දෙනාගේ ඇස වුණේ ඔහු වෙතයි. මෙතුමන්ලා විහිං කලාකරුවන් පැත්තකට විදිහට ඒගොල්ලෝ බයයි ටිකක්. සමහරලාට පිරිමින්ටත් වඩා තදයි බයයි. ඒ නිසාම ඔහුව හැඳින්වුවේ සිංහල සිනමාවේ අසහාය ශක්තිති ලෙසයි. මම බොහෝම ආඩම්බර වෙන එක මිනිහෙක් හරි ජීවිතේ බල්ලට දාලා වෙලා කෙලින් කතා කරපු මේ අසහාය කලාකරුවාගේ ජීවිතේ බොහෝ දෙනෙක් නොදන්නා කතාවක් තිබුණා. ජයග්‍රහණ, අභියෝග, ආදරය, දේශපාලනය සහ අවසානයේ දක්වා දිවෙන අපූර්ව ජීවිත ගමනක්. මටත් ලින්ක් එකක් තියෙනවා. ඉතින් අද වීඩියෝවෙන් අපි ඔබව රැගෙන යන්නේ සෙම්බුගේ ෂෙල්ටන් ගාමිණී ෆොන්සේකාගේ අමතක නොවන ජීවිත කතාව වෙතයි. වීඩියෝව අවසානය දක්වාම බලන්න. ඒ වගේම තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා මේ වගේ ඉතිහාසයේ වැදගත් වීඩියෝ එක දිගටම එකතු වෙන්න. එක්දහස් 936 මාර්තු 21 වැනිදා දෙහිවලදී උපත ලැබූ සෙම්බුගේ ෂෙල්ටන් ගාමිණී ෆොන්සේකාගේ ජීවිතය කවදා හරි ශ්‍රී ලංකා සිනමාවේ ඉතිහාසය වෙනස් කරයි කියලා ඒ කාලේ කවුරුත් හිතන්න නැතුව ඇති. ඔහු මූලික අධ්‍යාපනය ලැබුවේ දෙහිවල ප්‍රෙස්බිටීරියන් විද්‍යාලයෙන්. වසුව ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයට ඇතුළත් වුණා. පාසල් කාලයේ ඉඳලම ඔහුට කලාව, ක්‍රීඩාව සහ නායකත්වය ගැන තිබුණේ විශේෂ උනන්දුවක්. ඒ හිනේ ඔහුව 1956 දී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රේඛාව චිත්‍රපටය වෙත රැගෙන ගියා. එහි සහාය අධ්‍යක්ෂවරයෙකු සහ තාක්ෂණික ශිල්පියෙකු ලෙස ඔහු සිය සිනමා ගමන ආරම්භ කළා. කිරුළු පලංගන කකක් නැති රජ කරවන්නට උටතු නැති අතීතයක් මිස හෙතක් නැති නිහි පිටවින් අඟලක් නොවැති. කැමරාව පිටුපසින් ආරම්භ වුණු මේ තරුණයාගේ ගමන වැඩි කාලයක් යන්න කලින්ම කැමරාව ඉදිරියේ අසහාය තරුවක් බවට පත් වුණා. අඳුර කවුදෝ සිඳලන්නේ පෙරමෙන් කිංකිණි නැත. ඔහු මුල් වරට රිදී තිරයේ පෙනී සිටියේ දෛවයෝගය චිත්‍රපටයේ සුළු චරිතයකින්. නමුත් ඔහුගේ සැබෑ හැකියාව රටම දුටුවේ 1960 දී තිරගත වූ පිළිමියෙක් නිසා චිත්‍රපටයත් සමගයි. මුව මදහසේ සීපදරාවේ ඒ චිත්‍රපටයේ ගාමිණී ෆොන්සේකා ප්‍රධාන නළුවෙකු ලෙස ප්‍රේක්ෂකයන් අතර ස්ථාපිත කළ වැදගත් සන්ධිස්ථානයක් බවට පත් වුණා. ඒ කාලයේ සිංහල සිනමාවේ බොහෝ වීර චරිත නිරූපණය වුණේ අහිංසක, සංවේදී, හැම විටම අසාධාරණයට ලක්වන පුද්ගලයන් ලෙසයි. කැමති නෑ තමයි. අනුන්ගේ උපදූප වෙන අනුන්ගේ සාධාරණ සපතට බාධා කරන අනුන්ගේ අයුතු ප්‍රයෝජන බලාපොරොත්තු වෙන කියලා මෙතෙන් දෙනවනේ මම කොටින්ම කැමති නෑ. නමුත් ගාමිණී ෆොන්සේකා ඒ රටාව සම්පූර්ණයෙන්ම වෙනස් කළා. ඔහු තිරයට ගෙන ආවේ ආත්ම විශ්වාසයෙන් පිරි, නිර්භීත, ශක්තිමත් පෞරුෂයක් ඇති වීර චරිතයක්. හෙන්රි කැලේ පිපෙන ලස්සන මල් අයිති බමරුන්ට නිලමැස්සන්ට නෙමෙයි. දොරින් වගේ ලක්ෂණ කෙල්ලක් අයිති නියම පිරිමියෙකුට මං වගේ
ඒ හරහා සිංහල සිනමාව දකුණු ඉන්දිය ආభాසයෙන් ක්‍රමයෙන් මිදී තමන්ටම ආවේනික වූ රංගන ශෛලියක් කරා ගමන් කළා. ඉන්පසු ටයිටස් තොටවත්තයන්ගේ චන්ඩියා චිත්‍රපටයේ තිරගත වීමත් සමග ගාමිණී ෆොන්සේකා ශ්‍රී ලංකාවේ පළමු සැබෑ ඇක්ෂන් හීරෝ ලෙස ප්‍රේක්ෂක හදවත් දිනාගත්තා. කළු මහත්තයා වැටා කළු මහත්තයා මේ ආව තමයි. ඇවිල්ලා මොනවද මන් දන්නේ නැහැ විකාර බඩවන්න. කළු මහත්තයා මෙයාට ආවා. එන්නමඩ කළු මහත්තයාගේ සල්ලි ගන්න ඕන. ඔය යන්න ඕනේ ඉන්න කොහොමද? යන්නේ යකෝ ඉන්න නෙමෙයි යන්නේ ඒ ජයග්‍රහණයත් සමග සූර්යයන්ගේ සූර්යයා හතර දෙනාම සූර්යයෝ වැනි ජනප්‍රිය චිත්‍රපට පෙළක් බිහි වුණා. ඔහුගේ නම තිබුණොත් චිත්‍රපට ශාලාවලට ප්‍රේක්ෂකයන් ගලා ආවා. ඒ විදිහට ඔහු ශ්‍රී ලංකාවේ වාණිජ සිනමාවේ අංක 1 තරුව බවට පත් වුණා. සල්ලි තියෙන නම් මුළු ලෝකෙම තමන්ගේ කකුල් දෙක ගාවට ගෙන්නන්න පුළුවන්. ගාමිණී ෆොන්සේකා නළුවෙක් විතරක් නෙවෙයි දක්ෂ අධ්‍යක්ෂවරයෙක්ද වුණා. මට තාත්තගේ භාෂාව ඕනේ නැහැ. මට පේන්නේ තමයි සිංහල භාෂාව දන්න වචන ටිකයිනේ. හොඳයි. උසම කන්ද මොකද්ද? හිමාලේ රසක් නැණේ. ඔහුගේ ප්‍රථම අධ්‍යක්ෂණය වූයේ වරසතු මල් චිත්‍රපටයයි. පොතපත කියවන්නේ. එහි ඔහු රඟපෑ බොනි මහත්තයාගේ චරිතය අදටත් ප්‍රේක්ෂකයන්ගේ මතකයේ ජීවමානයි. කමලා ඔය කොතනක හිටියත් මිනිත්තුවෙන් මං එයාව මෙහෙට ගෙන්නනයි කියලා නේද? උතුමාණෙනි, සාගරයක් මැද කොටි වලිගය වැනි චිත්‍රපට හරහා ඔහු සමාජ හා දේශපාලන ප්‍රශ්න ගැනත් නිර්භීතව කතා කළා. තිරේ ඉදිරියේ විතරක් නෙවෙයි, තිරේ පිටුපසත් ගාමිණී සැබෑ නායකයෙක් වුණා. සිනමා ශිල්පීන්ගේ අයිතිවාසිකම්, ගෞරවය සහ සාධාරණ වේතනය වෙනුවෙන් ඔහු නොබියව හඬ නැගුවා. අවුරුදු ගණනාවක් මගේ හිතේ තද කරගෙන කියන්න බැරුව හිටපු දේවල් ගෑනුමෙටි අතන ඉන්න සහෝදරවරු ඒගොල්ලෝගේ තනාගතයක් තියෙන ඒගොල්ලොත් බය කලින් කතා කරන්නේ. නමුත් එක කොල්ලෙක් රංජන් නේද? කලින් කතා කරලා තිබුණා. මමත් ඒක කරන්න ගිහිල්ලා මටත් ලියුම් ඇල තිනවා please leave the no sooner you receive this note leave the country your life is in danger. I'm sorry I said my wife. Your life is in danger. අසං කරලා දෙන්නේ පැල්. ඔබ මිත්‍රයෙක් තමයි යමක් කනට වැටලා එතනම ඉඳගෙන ඒක අහගෙන මට දැන්නේ ඉක්මනට මේ රටෙන් තුරන් වෙනවා. ඒ නිසාම ගාමිණී ෆොන්සේකා කියන්නේ තිරයේ වීරයෙක් පමණක් නොව සැබෑ ජීවිතයේ වීරයෙක් ලෙස මිනිසුන්ගේ හදවත් දිනාගත් කලාකරුවෙක්. එකට වැඩුණු මෙතෙක් කල අපි සම්මානයෙන් පිදිය යුතු නමුත් අපට බැරි වුණු කොටසකට සම්මාන පුද කරන්නටත් හරසර දක්වන්නටත් අවස්ථාව මින් පස්සෙවත් වසරෙන් වසර ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරමින් වචන ස්වල්පය අවසන් කරන බොහොම 1990 දශකයේදී ගාමිණී ෆොන්සේකා සක්‍රීය දේශපාලනයට පිවිසියා. ඔහු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයා ලෙසත් පසුව උතුරු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙසත් සේවය කළා. අපි නැති කරගත්තු නිදහස ආයෙ නැති වෙන්න ඉඩ තියෙනවා. අපි වැරදි පුද්ගලයන් එතනට ඇරියොත් එවැනි පුද්ගලයෝ කොහෙත්ම සුදුසු නැහැ. මහජන ජීවිතවල රටක අනාගතයේ වගකීම බාර දෙන්නවත් බාර ගන්නවත් පාර්ලිමේන්තුව වෙනි තැනකට යවන්නත් වෙනි පුද්ගලයෙක් කොහෙත්ම සුදුසු නැහැ. අපි ප්‍රජාතන්ත්‍රවාදී කියලා කියනවනම් කවුරු හරි කෙනෙක් ප්‍රජාතන්ත්‍රවාදයට එක්කම සම්බන්ධ ත්‍රවාදයේ එක්ක ගැටිච්ච බැඳිච්ච අංග කොටසක් අපි බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? විවේචනය කිරීමේ නිදහස, එහෙම නිදහස, ප්‍රසිද්ධිය කතා කිරීමේ නිදහස, අඩු ගානේ බඩගිනි කියලා කෑ ගහන්නවත් නිදහසක් තියෙනවා. විවේචනය කරන්න බෑ, කතා කරන්න බෑ, අඬන්න බෑ, කෑ ගහන්න බෑ, රැස්වීම තියන්න බෑ කියලා කිව්වට පස්සේ කෙරුවොත් මේ දේවල් මේ දඩුවම්. රජයේ විවේචනය කෙරුවොත් මට මතක එක නීතියක් තිබුණා අවුරුදු 10ක හිර දඩුවමකුත් තමන්ගේ දේපල රාජසොන්ත කිරීම. ඉතින් එවැනි බය මිනිසුන්ගේ හිතවලට වැද්දුවට පස්සේ මූලිකව ඇති වෙන්නේ බයක්. ජයග්‍රාහකයින්ට පුළුවන් වුණා පරාජය වෙච්ච මිනිසුන්ගේ ගෙවල් වලට කඩාගෙන පැනලා ඒ මිනිසුන්ට වද හිංසා කරලා වෙඩි තියලා බෝම්බ පුපුරවලා රතිඤ්ඤා වීසි කරලා ඒ මිනිසුන්ගේ වහලවල් වලට මිනිස්සු මරලා මට මතකයි ওই මහරගම ඩෙපෝ එකේ මිනිහෙකුට මේ යකඩ පට්ටමකින් ඔලුවට ගෑවුවා බයේ වැඩට නැවිත් ඉඳලා සුමානයකට පස්සේ වැඩට ආපු දවස් ඔලුවට ගෑවුවා මැරුණා අද වෙනකන් ඒක නැහැ කිසිම සෙවීමක් ඒ වගේ හුඟක් තැන්වල සිද්ධ වුණා දැන් මට පව මාව හතරවෙනි තට්ටුවට අරගෙන ගියා ඔබ දන්නවා ඇති හතරවෙනි තට්ටුවට යන මිනිස්සු හුඟ දෙනෙක් ඒ කාලේ ඉන්නේ ජනේලේ තරප්පෙන් ආපහු බෑලා ආපු
සුළු පුද්ගලයා කොටසක එක්කෙනෙක් වෙන්න ඕනේ මම. අපි දූපතක් කායිකව අරගෙන බැලුවොත් අපි දූපතක්. ඔය අපි දූපතක ජීවත් වෙන නිසා අපි හුඟ දෙනෙකුට වෙලා තියෙන්නේ මොකද්ද? අපි ඇස් බැඳගෙන ජීවත් වෙන්නේ. කන් දෙක වහගෙන ජීවත් වෙන්නේ. අපිට ලෝකේ මොකද්ද සිද්ධ වෙන්නේ කියලා අපි හිතන්නේ නැතුව ජීවත් වෙන්නේ. ඒ හැම කෙනෙක්ම කැමති රැකියාවක් ලබන්න. ඒ හැම කෙනෙක්ම කැමති ජීවත් වෙන්න පුළුවන් විදිහේ. ඒ කියන්නේ මේ හූරගෙන කාලා නෙමෙයි. බාගෙට බඩගින්න ඉඳලා නෙමෙයි. තුන් වේල හොඳට කන්න පුළුවන් විදිහේ ජීවිතයක් ගත කරන්න. සරලන විදිහේ වැඩපක් ලබන්න. හැම කෙනෙක්ම කැමති හොඳට අඳින්න. කවුරුත් කැමති නැහැ වැරෑලිය අඳින්න. කවුරුත් කැමති මානසික නිදහසයි කියන එකට. මානසික නිදහස. ඒ ටික 2004 සැප්තැම්බර් 30 වැනිදා වයස අවුරුදු 68 දී මේ අසහාය කලාකරුවන් ජාතියම ශෝකයට පත් කරමින් සදාකාලික නික්ම ගිය. ගාමිණී ෆොන්සේකා කියන්නේ අමතක වෙන නමක් නෙවෙයි. ඔහු රඟපෑ චරිත, ඔහු නිර්මාණය කළ සිනමාව සහ ඔහු ගොඩනැගූ උරුමය අදත් ජීවමානයි. සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා ශ්‍රී ලාංකීය සිනමාවේ නොමැකෙන පුරාවෘත්තයක්.